මෝදුවන ලෝචනා සප්න මතමානාරීරු මෝරනා යාවෙනා ප්‍රේමට කාරණා රාගමන රහසේම පාවී ගියා ඔගොල්ලෝ බලනවා ඇති බස් එකේ මේ කොහෙද යන්නේ කියලා බඩු මුට්ටුත් ඔස්සගෙන. ඉතින් අපි පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරා. ඉතින් මම නෙවෙයි ප්ලෑන් කරේ හස්බන්ඩ්. කොහොම හරි හස්බන්ඩ් මටත් යමු කියපු නිසා නිකන් එක්කගෙන යන්නේ එකේ මාත් ඔන්නෝහේ ගිහින් එනවා කියලා හිතුවා. ඉතින් කොහොම හරි බස් එකේ තමයි යන්නේ. ගිහිල්ලා හස්බන්ඩ්ගේ ෆැමිලි එක එනවා කියලා කිව්වා බලංගොඩ ටවුන් එකට. ඊට පස්සේ එයාත් එක්කම එහෙමම යන්න පිටත් වෙනවා. ඉතින් අපි මගදී තේ බොන නැවැත්තුවා. මම ගෙදරදී පාන් හදාගෙන ආවා. පාන් ටෝස්ට් කළා. ඉතින් අපි ලස්සන තැනක් බලලා ඔන්න නවත්තලා දැන් තේ බොන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අතරම දවස් 3ක ට්‍රිප් එකක් බලාගෙන ඉන්නකෝ. ඉතින් ඉස්සරහා වීඩියෝස් වලින් ගොඩාක් ලස්සන දේවල් ටිකක් පෙන්වන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ ඇවිල්ලා දෙමටමල් විහාරය ගොඩක් ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ මොණරාගල පැත්තෙන් යනවා නම් මේ පන්සලටත් ගිහිල්ලා යන්න පුළුවන්. ඉතින් මේ යන අතරමඟ තියෙනවා මේ කිඹුලන්ට කෑම දෙන්න පුළුවන් තැනක්. ඔයගොල්ලෝ මැප් එකේ සර්ච් කරොත් එහෙම මෙන්න මේ හරිය පෙන්නනවා. ඉතින් අතරම මෙතන මේ බෝක්කුවේ මෙතන මේ දොළපාරේ කිඹුල්ලු ගොඩාරියක් ඉන්නවා. ඔයගලන්ට පේනවද කියලා නම් දන්නේ නැහැ මේ වීඩියෝස් වලට. මෙන්න මෙතන ඉන්නේ මේ කළු පාටට ලී කොටයක් වගේ. ඉතින් ඒ කිඹුලෙක් ඔයගොල්ලෝ පොඩ අයිඩෙන්ටිෆයි කරගන්න කිඹුලෙක් කියලා. ඉතින් ඊට පස්සේ අපි ඒගොල්ලොත් බලලා හැමම ආවා බීච් එකට ආරුගම්බේ. ඉතින් කොහොම හරි අපේ හස්බන්ඩ් නම් පොඩක් මහන්සි පාටක් මොකද එයාත්ම ඩ්‍රයිව් කරන්න ආවේ. චේතනා මෝදුවන ලෝචනා සප්න මතමානාරීරු මෝරනා යාවෙනා ප්‍රේමට කාරණා අපි නවතින තැනට ආවා. ඉතින් අපි මෙහි අදයි හෙටයි දවස් දෙකේම ඉන්නවා. ඉතින් අනිතර තමයි චෙක් අවුට් වෙන්න තියෙන්නේ. ඉතින් අපි ආව ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ පානම නේවි ලගුන් කබානයකට. ඉතින් හරියම ලස්සනයි. දැන් මේ රෑ නිසා ලොකුවට පේන්නේ නැහැ. ඉතින් මේ තමයි අපේ රූම් එක. ඉතින් අපි රූම්ස් දෙකක් ගත්තා. එකක් ෆැමිලි රූම් එකක්, අනිත් එක මේ විදිහට අනිත් රූම් එක. ඉතින් අපි දෙන්නට කොහොම හරි මෙන්න මෙතනින් එළියට ගියාම මාරම ලස්සනයි. ඒක දැන් පේන්නේ නැහැ කරුවල නිසා. ඉතින් මම පුළුවන් තරම් බ්‍රයිට්නස් වැඩි කරලා ගත්තත් ක්වොලිටි එක චුට්ටක් මේ අඩුයි වීඩියෝස් වල. ඉතින් මම හෙට පෙන්නන්නම් රූම් එක කොහොමද කියලා. මේ ඔක්කොම වටේටම තියෙන ග්ලාස්. මම දන්නේ මේ ලස්සන දකින්න නම් ඔයගොල්ලෝ යන්නම ඕනේ. ඉතින් මෙතන තියෙනවා බාත් රූම් එක. ඒ වගේම මෙතනින් වෙන් වෙලා තමයි තියෙන්නේ අපිට පොඩි ලිවිං ස්පේස් එකක් තියෙන පොඩක් අර මේ වෙනම වගේ. ඉතින් ෂෝක් එතන ඇත්තටම බලාගෙන ඉන්නකෝ. ඉතින් බාත් රූම් එකේ මෙන්න මේ විදිහට ඒකෙත් ග්ලාස් දාලා තියෙනවා. මාරම ලස්සනයි එතන. කොහොම හරි අපි හැමම ඇවිල්ලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් අරගෙන ඩිනර් ගන්න ගියා. ඉතින් ඩිනර් එකට ඕඩර් කරලා තිබ්බේ ශ්‍රී ලංකන් මෙනු එකක්. පෝල් රොටි, ඉන්දියාප්ප ඒ වගේ. ඊට පස්සේ කොහොම හරි ඇවිල්ලා අපි හැමම පොඩක් රෙස්ට් කරලා නිදාගත්තා. ඒකට හේතුව හෙට අපිට උදේ පාන්දරම නැගිටින්න තියෙනවා තව ගමනක් යන්න. ඉතින් ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. බලන්නකෝ අපි කෑම අරගන්නකොට කවුද අපිව වෙල්කම් කරන්න ආවේ කියලා. ඉතින් අපි මේ ඉන්නේ නේවි කබාන එක බේස් එක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කිසිම බය වෙන්න දෙයක් නැහැ අලි එනවා එහෙම කිව්වට. මොකද අලි වැටවල් ගහලා ඒගොල්ලෝ ආරක්ෂිතව ඒ දේවල් කරලා තියෙනවා. ඒ වගේම අපිට කිව්ව වාහනවල තියෙන කෑම ඔක්කොම එහෙම තියෙනවා අයින් කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න.